Hi beautiful mummies. ඔන්න ඔයාලා ගොඩක් අය මගෙන් බබාගේ ස්විමින් ක්ලාස් එක ගැන හැම වීක් එකේම ප්‍රශ්න අහන හින්දා අද මම බබාගේ ස්විමින් ක්ලාස් එක ගැන විස්තර ටිකක් ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්නම්. අවෙන් බබා ස්විමින් යන්නේ NCC එකට. NCC එකේ රේන්බෝ ස්විමින් parent toddler splashes ක්ලාස් එකට තමයි එයා යන්නේ. සති දවස්වල වගේම වීකෙන්ඩ්ස් වලත් ක්ලාසස් තියෙනවා. NCC එකට කාල් එකක් දීලා ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕනේ. මොකද වේටින් ලිස්ට් එකක් තියෙන හින්දා මම අක්කිට මාස 6න් තමයි රෙජිස්ටර් වුණේ. එයාට 1 year වුණාට පස්සේ තමයි අපිට අවශ්‍ය කරන ස්ලොට් එක හම්බුනේ. ඉතින් ඒක දන්න හින්දා මං මල්ලි බබාට සති 3 වෙනකොටම මං කැමති මට පහසු ස්ලොට් එකට රෙජිස්ටර් වුණා. ඒ හින්දා මට හරියටම අවෙන්ට මාස 6න් ක්ලාස් එකට ජොයින් කරන්න පුළුවන් වුණා. බබාව තනියෙන් නම් නෙමෙයි පූල් එකට දාන්නේ. පේරන්ට් කෙනෙක් අනිවාර්යයෙන්ම බබා එක්ක යන්න ඕනේ. මාස 6 ඉඳන් බබාලා ක්ලාසස් එනවා. කෝච් හර්ෂිනී තමයි බබාලාට ට්‍රේන් කරන්නේ. කාය ඇත්තටම තාමත් ගොඩක් ආදරේ යාගේ ෆේවරිට් ටීචර් කෙනෙක් තමයි ආන්ටි හර්ෂිනී. ඉතින් බබාලා හැමෝම මං හිතන්නේ හරිම ආදරේ ආන්ටිට. එයා බබාලාව හැන්ඩල් කරන විදිහ, බබාලාට ට්‍රේන් කරන විදිහ හරිම ස්මූත් ෆන් හින්දා පොඩි අය හරිම ආසයි මේ ක්ලාසස් එන්න. චූටි අය පොඩි කාලෙම වතුරට හුරු කරන එක, වෝටර් ඇක්ටිවිටීස් කරන එක එයාලගේ ඩිවලොප්මන්ට් එකට හරිම හොඳයි. බබාලා වතුරට දානකොට අනිවාර්යයෙන්ම ස්විමින් ඩයපර් එකක් අන්දන්න ඕනෙමයි. මොකද බබාලාට තේරෙන්නේ නැහැනේ. එයාලට වොෂ්රූම් එකට යන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා කියන්න අමාරු හින්දා අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ස්විමින් ඩයපර් එකක් අන්දන්නම ඕනේ. ඉතින් වෙලෝනා කඩල්ස් වල තියෙනවා මේ ලිටල් ස්විමර්ස් කියන ස්විම් ඩයපර් එක සයිසස් දෙකකින් ඔයගලන්ට ගන්න පුළුවන් බබාගේ weight එක අනුව. ඉතින් මම අපේ බබාට පාවිච්චි කරන්නේත් වෙලෝනා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ස්විමින් ක්ලාස් එකක් කියලා කිව්වම ගොඩක් අය හිතන්නේ පළවෙනි ක්ලාස් එකේදීම බබාව වතුර යටට දාලා ඒගොල්ලන්ට ස්විමින් කරන්න උගන්වනවා කියලා. ඒ කියන්නේ කික් කරන්න උගන්වනවා කියලා. මෙතෙන්දි මුලින්ම කරන්නේ වතුරට බය බබාලාට. එහෙම නැත්නම් වතුර එච්චර කම්ෆර්ටබල් නැති බබාලා වතුරට හුරු කරන එක. දැන් ඔයගලන්ට පේනවා ඇති හර්ෂිනී කොහොමද මලි බබාව හැන්ඩල් කරන්න කියලා. තප්පර ගානකට මෙන්න මේ විදිහට එයාව වතුර යටට දාලා ආපහු ගන්නවා. අපේ මල්ලා නම් වතුරට එච්චර කැමති බබෙක් නෙමෙයි කියලා ඔයගොල්ලෝ දන්නවනේ. අක්කි නම් හරිම කැමති වතුරේ නටන්න, වතුරේ සෙල්ලම් කරන්න. හැබැයි මල්ලි නම් ඒකේ ඔපොසිට්. එයා එච්චර කම්ෆර්ටබල් නෑ පූල් එකකට බහින්න, බීච් එකට යන්න, ඒ වගේ දේවල් වලට. හැබැයි මුල් දවස් ටික ඇරුණම එයා ටික කාලයක් යනකොට තනියෙන් ඉන්ඩිපෙන්ඩන්ට් වෙලා ඒ වගේ දේවල් වලට හුරු වෙන හැටි අපි ඇත්තටම දැක්කා. ඒ කියන්නේ දැන් කායා නම් කැමැත්තෙන් ක්ලාසස් ගියේ, මල්ලි නම් කැමැත්තෙන් නෙවෙයි මුලදී ක්ලාසස් ගියේ. හැබැයි එයාගේ ලොකු ඩිවලොප්මන්ට් එකක් මේ වෙනකොට තියෙනවා. එක වයසේ බබාලා එකට පූල් එකකට බැහැලා සින්දු කියලා බෝල පාස් කරලා සෙල්ලම් කරනකොට කොයි බබත් ටික කාලයක් යද්දි නිකම්ම වතුරට හුරු වෙනවා. ඉතින් මේ තියෙන්නේ මල්ලා ටික කාලයකට කලින් ගත්ත ක්ලිප්ස් ටිකක් මම ඔයගලන්ට මුලදිම පෙන්නුවේ. දැන් අවෙන්ගේ තත්ත්වය මේ තියෙන්නේ අවෙන් මීට සති කිහිපයකට කලින් එච්චරම කම්ෆර්ටබල් නැති කාලයක මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක්. පේනවනේ එච්චර ආසාවෙන් එහෙම යන්නෙත් නෑ. එයා මෙතන නම් එයා හොඳටම අඬනවා. ඉතින් අඬ වුණත් අපි එයාගේ ක්ලාසස් නතර කරේ නෑ. හර්ෂිනීට නම් දුකයි. ඒ හින්දා එයා කිව්වා බබාව අරගෙන චුට්ටක් එළියෙන් ඉන්න කියලා. ඒත් ලහිරු කිව්වා නැහැ. එහෙම කරොත් එයා දිගටම ඒකට පුරුදු වෙනවා. අඬලා කොහොම හරි පූල් එකෙන් එළියට එන්න එයා පුරුදු වෙන හින්දා කමක් නෑ අපි මෙහෙම try කරමු කියලා. අපි යා පොඩ්ඩක් අඬද්දි වුණත් පොඩ්ඩක් වතුරෙම තියාගෙන හිටියා. හැබැයි ටිකක් වෙලා යනකොට එයා සෙටල් වුණා. මේකට හේතුව ඉතින් අපි ගෙදර ගොඩක් වෙලාවට ඒගොල්ලන්ව නාවනකොට අපි ගොඩාක් පරිස්සමින් ඒගොල්ලන්ව නාවන්නේ. ඇස් දෙකට වතුර ටිකක් වැටෙන්න දෙන්නේ නැහැ. එක දිගට අපි ඒගොල්ලන්ගේ ඔළුවට වතුර වැටෙන්න දෙන්නේ නැහැ. බොහොම පරිස්සමින් ආදරෙන් හරිම සෙන්සිටිව් විදිහටනේ ඒගොල්ලන්ව අපි හදන්නේ. හැබැයි එකපාරට බබෙක් ස්විමින් ගිහාම එයාට ඒ පරිසරය වෙනස්. ඉතින් පූල් එකේ වතුර ගොඩක් තියෙනවා. එකපාරට එයාගේ චූටි මූණට, චූටි ඇස්වලට වතුර වැදෙනකොට එයා ටිකක් කලබල වෙන්න බලනවා. හැබැයි ඒක නෝමල් කියලා එයාට තේරුම් ගන්නත් ටික කාලයක් යනවනේ. අන්න ඒ ෆේස් එක පහුණාට පස්සේ බබාලා හරිම ආසයි මේ ක්ලාසස් එන්න.
කෝච් හර්ෂණීට බබාලා ගැන හොඳ දැනුමක් තියෙනවා. ඇත්තටම එයා හරිම සෙන්සිටිව්, ඒ වගේම ක්වොලිෆයිඩ්. එයාට ඔස්ට්‍රේලියාවල තමයි එයා මේ බේබි ටොඩ්ලර් ස්විමිං ටෙක්නික්ස් ගැන ඉගෙනගෙන ක්වොලිෆයිඩ් වෙලා තියෙන්නේ. ඒ හින්දා ඔයාගේ බබාව දාන්න මීට වැඩිය හොඳ ක්ලාස් එකක් ගැන නම් ඇත්තටම මට හිතා ගන්න බෑ. මොකද බබෙක් ගැන එකක් එයාත් අම්මා කෙනෙක්. එතකොට අනිත් දේ තමයි එයා ඒ ගැන හොඳට ඉගෙනගෙන ඒ ගැන ක්වොලිෆයි වෙලා ඉන්න කෙනෙක්. ඒ හින්දා ඔයාගේ චූටි පැටියව මුලින්ම වතුරට හුරු කරන්න, ඒ වගේම ගොඩක් පොඩි වයසකදී බය නැතුව වතුරට අතාරින්න මීට වැඩිය හොඳ කෝච් කෙනෙක් ගැන නම් ඇත්තටම මට හිතා ගන්න බෑ. හරි, ඉතින් මං හිතනවා ස්විමින් ක්ලාස් එක ගැන ඕගොල්ලන්ට දැනගන්න ඕන දේවල් හැම දෙයක්ම වගේ මේ වීඩියෝ එකෙන් මට කවර් කරන්න පුළුවන් වුණා කියලා. තවත් ඔයගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම්, ඩවුට්ස් තියෙනවා නම්, දැනගන්න දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් තියන්න. මම එතකොට ඕගලන්ට රිප්ලයි කරන්නම්. ඔගලන්ට මේ ක්ලිප් එකේ පෙනෙයි මේ ක්ලිප් එක මම ගන්න කාලේ අවෙන්ට ඇත්තටම තනියෙන් ඇවිදින්නත් බෑ. එයා අල්ලගෙන තමයි ඇවිදින්නේ මේ ක්ලිප් එකෙත්. මට දැන් ඔගලන්ට මේ වීඩියෝ එක ගේනකොට මේ ක්ලිප්ස් ටික එකතු කරද්දී තමයි හිතුනේ එයා කොච්චර පොඩි කාලෙකින් ඇත්තටම ඉක්මනට ඇවිදින්නත් ඉගෙන ගත්තද කියලා. මං හිතනවා අනිවාර්යයෙන්ම එයාගේ මේ ස්විමිං ලෙසන්ස් එයාට උදව්වක් වෙන්න ඇති ඇවිදින්න පටන් ගනිද්දිත් කියලා. ඉතින් ඔන්න පේනවා අපේ පැංචා කික් කරනවා. ඉතින් කික් කරන්න වගේම මෙතෙන්දී අට උගන්වනවා කොහොමද සේෆ්ලි පූල් එකට එන්ටර් වෙන්නේ, පූල් එකට සේෆ්ලි පූල් එකෙන් එක්සිට් වෙන්නේ කොහොමද කියන එක. සහ අනිත් දේ තමයි ඒවා මම ගෙදරදී එයාට ඇප්ලයි කරනවා. දැන් එයා ඇඳෙන් සමහර වෙලාවට ඔහේ බහින්න යනවා. එහෙම නැත්නම් පනින්න යනකොට මම එයාට කියනවා අවෙන් සේෆ් එක්සිට් කියලා කියපු ගමන් එයාට මතකයි, එයා ඒක දන්නවා. ඒ විධානයේ එයා දන්නවා මොකද්ද කරන්න ඕනි කියලා. එයාට ඒක ඇහෙනකොට එයා ඉක්මනට ක්ලාස් එකේ ආන්ටි කියලා දීපු විදිහටම කකුල් දෙක ඇඳෙන් එළියට දාලා ඇඳේ තියලා හෙමීට ස්ලයිඩ් වෙලා බිමට බහිනවා. ඉතින් ඒකයි මම ඔයගලන්ට කලිනුත් කිව්වේ ස්විමිං ක්ලාස් එකක් කියලා කියන්නේ බබෙක් ස්විමිං ඉගෙන ගන්න විතරක් දාන තැනක් නෙමෙයි. මොකද පොඩි කාලේ තමයි ඒගොල්ලෝ ගොඩාක් දේවල් ඉගෙන ගන්න. ගොඩාක් දේවල් හරි ඉක්මනට ඒගොල්ලෝ ග්‍රහණය කර ගන්නවා. ස්පෙෂලි මාස 6න් උඩ බබෙක් කියන්නේ ගොඩාක් දේවල් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. ඇත්තටම ඒගොල්ලන් පුංචි වයසකදී වුණත් ඒගොල්ලන්ට අපි කියන දේවල්, අපි නිතරම කතා කරන දේවල්, අපි යාට කියන සින්දුවක් වුණත් ඒගොල්ලන්ගේ මොලේ තැන්පත් වෙනවා. ඉතින් ඒ හින්දා හරිම ලේසියෙන් එයාගේ ෆියුචර් එක ෂාප් කරන්න, එයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් හොඳ ඇක්ටිවිටි එකක් විදිහට තමයි මම ස්විමින් ක්ලාස් එක දකින්නේ. අව්ව වැස්ස කියලා වෙනසක් නැහැ. ක්ලාසස් හැමදාම තියෙනවා. මර්කන්ටයිල් හොලිඩේ එකක් නෙමෙයි නම්, පොය දවසක් නෙමෙයි නම් අනිවාර්යයෙන්ම ක්ලාසස් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද බබාලට ඉමියුනිටි එක වැඩි වෙන්න ඕනම පරිසරයක බබාලා පොඩි කාලේ ඉඳන් ගැවසෙනකොට ඒගොල්ලෝ ගොඩක් දේවල් වලට ඉමියුන් වෙනවා. ඒ හින්දා ඒක ඒගොල්ලන්ගේ ඉමියුනිටි සිස්ටම් එකටත් හොඳයි. ඒ හින්දා ඉතින් ස්විමිං ක්ලාස් එකක් කියන්නේ බබෙක් පීනන්න ඉගෙන ගන්න තැනක්ම විතරක් නෙවෙයි කියන එක මං හිතන්නේ ඔයගලන්ට දැන් තේරෙනවා ඇති. ඉතින් ඔයාටත් චූටි පැටියෙක් ඉන්නවා නම් ඔයත් කැමති නම් මේ වගේ ඇක්ටිවිටි එකකට යව දාන්න මට රෙකමෙන්ඩ් කරන්න පුළුවන් තැනක් තමයි NCC එකේ පොඩි අයට තියෙන මේ ස්විමිං ක්ලාස් එක. හරි. එහෙනම් මේ වීඩියෝ එක මං දැන් මෙතනින් ඉවර කරන්න තමයි යන්නේ. ඔයගලන්ට මං කලිනුත් කිව්වා වගේ මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මගේ මේ වීඩියෝ එක යටින් මෙසේජ් එකක් තියන්න. ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එකත් subscribe කරගෙනම යන්න. එහෙනම් thank you so much මේ වීඩියෝ එකත් බැලුවට. ඔයගලන් තවත් බලන්න කැමති දේවල් තියෙනවා නම් ඒ මොනවාද කියලා මට කමෙන්ට් එකකින්ම කියන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක මම මේ විදිහට ඉවර කරන්නයි හදන්නේ. Thank you so much මේ වීඩියෝ එක බලපු ඔයාලා හැම කෙනෙක්ටම.